දැන් ඔන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළුලා ඉන්නවා. හරිද? මම හිතන්නේ එහෙම යාළුලා ඉන්නවා. හරිම ආදරණීයයි, ප්‍රේමණීයයි, කිසි ප්‍රශ්නයක් නැහැ. පිරිමි ළමයෙක් එක්ක ගෑනු ළමයෙක් යාළු වෙන්නේ නැතුව ඉතින් 100 කෙනෙක් එක්ක යාළු වෙන්න බෑනේ. ඒක පොසිබල්. ඒක ප්‍රශ්නයක් නැහැ. යාළුලා ඉඳලා ටික දවසකින් මේ මොන හරි යම් ප්‍රශ්නයක් වෙලා මේක පොඩ්ඩක් මොන වෙනවද? බ්‍රේක් වෙනවා. ඉතින් ටික කාලයක් මාස 5ක්, මාස 6ක්, මාස 7ක් මේ වගේ කාර්තුවක් දෙකක් මේ දෙන්න කතා කරන්නේ නැහැ. හම්බෙන්නේ යන්නේ නැහැ. අන්න එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ මේ ආදරේ ටිකක් පසු බැහැලා. තේරුණා නේද? පසු බැහැ. හැබැයි ගෑනු ළමයි වෙන පිරිමි ළමයෙක් එක්කවත්, පිරිමි ළමයි වෙන ගෑනු ළමයෙක් එක්කවත් යාළු වෙලා නෑ. දැන් ආදරේ පොඩ්ඩක් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙටි කාලයක්. කෝල් ගන්න නැහැ, මැසේජ් දෙයක් නැහැ, මුකුත් නැහැ. එහෙම ඕන තරම් නැද්ද? හැබැයි මේකේ බරපතල තත්ත්වයක් තියෙනවා. මොකද්ද බරපතල තත්ත්වය? හදිස්සියක් මේ මාස 6 මාස 7 වෙනෝ 8 වෙනෝ 9 වෙනෝ 10 වෙනෝ 12 වෙනෝ තමන්ගේ අතේ වැරද්දක් තියෙනවා නම් ළමයි ගිහිල්ලා සමා වෙන්න කියලා කියන ලැජ්ජ වෙන්න එපා. තේරුණා නේද? දැන් ඔයා හිතන්න මේ පොඩි පුතා යාළුවා ඉන්න ගෑනු ළමයාගෙන් එක්ක පොඩි පුතාට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. පොඩි පුතා ඇත්තටම වැරදි නම් පොඩි පුතා මොකද්ද කරන්න ඕන ගිහිල්ලා? උද්දච්ච කමට ඉන්න එපා. ලංකාවේ ගොඩක් ෆැමිලි ප්‍රොබ්ලම් තියෙන්නේ ඕකනේ. සෙකන්ඩ් වෙන්න කැමති නෑ. මට සමා වෙන්න හණී කියලා කියන්න. හරිද? ප්‍රශ්නේ ඉවරයි. හැබැයි WhatsApp වලින් විසඳන්න යන්නත් එපා. හම්බෙන්නේ යන්න ඕන. සජීවීව ගියා, කතා බහ කරා වැදගත් විදියට නේද? මට තේරෙනවා මට ඒ වෙලාව පොඩක් කේන්ති ගිහලා හිටියේ. මට සමා වෙන්න කිව්වනම් හරි මේ ප්‍රශ්නේ එතන ඉවර වෙනවා ඒක. ගොඩාක් විට කසාද ජීවිතවලත් මේක නැද්ද? තියෙනවා. සමහර වෙලාවල් වලට බිරිඳ හිතනවා අරය තමයි වැරදි. එයාම මාත් එක්ක කතා කරන්න. සමහරලාට දූට කියනවා බත් එක්ක ගිහින් දෙන තාත්තට කියන උඹගෙන් මම බත් කෑවේ නෑනේ හැමදාම. මට බත් එපා. මේ විදිහට මේක යනවා සමහරලාට. ගිහිල්ලා සමහර තැන්වලදී මොන වෙනවද මේවා? උග්ග වෙන වෙලාවලුත් තියෙනවා. කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න ළමයි මොන හරි ගැටලුවක් තියෙනවා. සාමාන්‍යයෙන් කේන්තියෙන් වෙන එකයි, කලකිරීමෙන් වෙන එකයි කියන්නේ දෙකක්. නැවත එන්නේ නෑ බොහෝ විට ඕකෙන් මොන කාරණාවද? කලකිරීමෙන් වෙන්න උනොත් එන්නේ නෑ. කේන්තියට ගියොත් නම් ආයි එන්න පුළුවන්. බොහෝ විට 99%ක්ම කලකිරීමෙන් වෙන්න උනොත් එන්නේ. හිත හැදිලා නෑ ඉන්නේ. තමන්ගේ අතින් වැරද්දක් වුණොත් කියන්න. මට සමා වෙන්න මං එදා අතර මෙහෙම කියලා ඌ ප්‍රශ්න විසඳගත්තා. එතෙන්ට ඔයා මේ මට්ටමට ඔයාගේ පර්සනැලිටි එක හදනවා නේද? ඒ නිසා හැම සම්බන්ධතාවයක් තුළම එකිනෙකාට මොනව කරන්න පුළුවන් වෙන්න ඕනද? ගරු කරන්න, රෙස්පෙක්ට් කරන්න පුළුවන් වෙන්න ඕන. අවශ්‍ය තැනදී මොනව කරන්න පුළුවන් වෙන්න ඕනද? සමාව ගන්න පුළුවන් වෙන්න. එහෙම වුණොත් බොහෝමයක් ඔය පෞල් ප්‍රශ්න මොනව වෙන්න පුළුවන්ද? අඩු වෙන්න පුළුවන්. එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? අන්න එනවා ඉකොනොමික් ડિප්‍රෙෂන් එකේ ආර්ථික අවපාතය එනවා. යන්නේ තත්ත්වය බරපතලයි දැන්. ඒ කියන්නේ ගෑනු කෙනා ආයිමත් එන්නේ නැහැ. පිරිමි කෙනා ආයිමත් එන්නේ නැහැ. ડિප්‍රෙෂන් කියන්නේ ඒකනේ දන්නව නේද? එහෙනම් මේ තත්වයට වඩා අර තත්වය බරපතලයිද සුළුයිද? බරපතල නම් නිකම් පසුබැහැමක් නෙමෙයි වෙන්නේ. එයාගේ මායිම් වක්‍රය වමට කඩාගෙන එන්නේ.